හරි. ආයිබෝල් ළමයි. ඔක්කොම කලින් කට්ටි බාන්න මාව ඇහෙනවද පේනවද කියලා chat එකට දාන්න පොඩ්ඩක්. හරි. අද අපි කරන්න යන්නේ 2019 ඉඳන් 2024 දක්වා දෙක කොටසේ දෙවන ප්‍රශ්නය දෙවන ප්‍රශ්නයේදී දෙවෙනි ප්‍රශ්න තමයි කරන්න ඉන්නේ. හරි. ඔය කට්ටියගේ සාමාන්‍ය පෙළ විභාගයට තව ඉතින් මාසයක් වගේ කාලේ. මාසයක් කියන්නේ මාසෙකොත් නෑ. තව මාස 25ක් 26ක් වගේ තියෙනවා. එතකොට මේ කාලේ අපි මේ පාස් පේපර් ටික කරලා තව පේපර් ඩිස්කෂන් ටිකක් කරලා ඔය කට්ටියගේ ඕලෙවල් විභාගයට අපි අඩිතාවගෙන අත්විවරමක් දෙනවා. ඒක ඔය කට්ටිය ප්‍රයෝජනට අරන් වැඩ ටික කරන්න. හරි. ඔය කට්ටියගේ සාමාන්‍ය පෙළ විභාගේ 2019 ඉඳන් 24 වෙනකල් ඔය කට්ටියගේ සිලබස් එකේ 2019 ඉඳන් 24 වෙනකල් දෙක කොටසේ දෙවෙනි ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්න. ඒ කියන්නේ 10 වසරේ පාඩම් ටිකෙන් තමයි මේ කොටස හැදිලා තියෙන්නේ. තියරි කොටස් ටික. ඒ කියන්නේ BS part එකේ. හරි. අපි බලමු මුලින්ම 2019 එකේ මොනවද තියෙන්නේ කියලා. O level. හරිද? 2019 O level එකේ මොනවද තියෙන්නේ බලමු. 2019 O level එකේ කියනවා දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ කොටස කියනවා. දෙවෙනි ප්‍රශ්නේ එක කොටසේ එකේ කියනවා මිනිස් අවශ්‍යතාවයක් යන කුමක්ද? මිනිස් අවශ්‍යතාවයක් යන කුමක්ද කියලා අහලා දෙනවා. ඒතර කට්ටිය දන්නවා මිනිස් අවශ්‍යතාවයක් කියන්නේ මොනවද? මිනිස් අවශ්‍යතාවයක් කියන්නේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල්. එතන මිනිස් අවශ්‍යතාව කියන්නේ මිනිසා අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ දේවල්. එතකොට මේක අහලා තියෙන්නේ මොකද්ද? සෝරි. මේක අහලා තියෙන්නේ මිනිස් ඕමනාවක් යන කුමක්ද කියලා. මිනිස් ඕමනාවක් යන කුමක්ද කියලා. එතන මිනිස් ඕමනාවක් කියන්නේ මොකක්ද? මිනිස් ඕමනාව කියන්නේ අවශ්‍යතා සපුරාලන විවිධ ආකාර. ඒ කියන්නේ මිනිස් ඕමනාවක් කියන්නේ මොකද්ද? මිනිස් අවශ්‍යතා සපුරාලන විවිධ ආකාරය. එතකොට ඕමනා කියන්නේ මොනවද? ඕමනා කියන්නේ අවශ්‍යතා සපුරාලන විවිධ ආකාරය. අවශ්‍යතා සපුරාලන විවිධ ආකාර වලින් අපිට. ඒ ආකාරයක් තමයි ඕමනාවක් කියන්නේ. එතකොට අවශ්‍යතා කියන උදාහරණ මොනවද? අවශ්‍යතාවල උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ආහාර, වාසස්ථාන,
ඊට පස්සේ ඇඳුම් පැළඳුම් වගේ දේවල් අපි අවශ්‍යතාව වලට උදාහරණ විදිහට ගන්න පුළුවන්. එතකොට මේ අවශ්‍යතා සපුරාල විවිධාකාර කියවනේ අපි උමනා කියන්නේ. එතකොට ආහාර වලට උදාහරණ මොනවද? ආහාර කියන අවශ්‍යතාවයේ සපුරාල විවිධාකාර වලට අපි කියන්නේ. අවශ්‍යතාව සපුරාල විවිධාකාර වලට අපි කියනවා උමනා කියලා. එතකොට ආහාර කියන අවශ්‍යතාව වලට උදාහරණය තමයි ආහාර කියන්නේ. එතකොට ආහාර කියන අවශ්‍යතාවයේ සපුරාල විවිධාකාර මොනවද? ආහාර කියන අපි ගන්න එතකොට බත් පාන් ඉන්දියාප්ප කොත්තු රොටි බනිස් පැටිස් වගේ ඕනේ දෙයක් අපි ආහාර කියන අවශ්‍යතාවයේ සපුරාලන ආකාර විදිහට ගන්න පුළුවන්. බත් පාන් ඉන්දියාප්ප කොත්තු රොටි වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට මේ බත් පාන් ඉන්දියාප්ප වගේ දේවල් තමයි අපි උවමනා විදිහට ගන්න. ඒ කියන්නේ අවශ්‍යතාවයක් සපුරාලන විවිධ ආකාර වලට අපි කියනවා උවමනා කියලා. තව මොනවද? ආහාර. ඇඳුම් පැළඳුම් කියන දේවල් වලට මොනවද අපි ගන්න පුළුවන්? ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවයේ සපුරාලන විවිධාකාර වලට ගන්න පුළුවන්. ටී-ෂර්ට් ඊට පස්සේ කලිසම් කමිස වගේ දේවල් අපි ඒ කියන්නේ ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවයේ සපුරාලන විවිධාකාර වලට ගන්න පුළුවන්. එතකොට අපි මේ ප්‍රශ්නෙට මොනවද ලියන්න පුළුවන්? මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ මිනිස් ඕමනා කියන්නේ මොනවද කියලා. එතකොට මිනිස් ඕමනා කියන්නේ මොනවද? මිනිස් අවශ්‍යතා සපුරාලන විවිධ ආකාර. මොකද්ද මේකේ ඕමනා කියන එකට අපිට ලියන්න පුළුවන්? මොකද්ද? මිනිස් අවශ්‍යතා සපුරාලන විවිධ ආකාර වලට අපි කියන උවමනා කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අපිට මොකද්ද ලියන්න පුළුවන් උත්තරේ? මිනිස් අවශ්‍යතා සපුරාලන විවිධාකාර කියලා විවිධාකාර උවමනා නම් වේ. ඒ විදිහට අපිට පළවෙනි ප්‍රශ්නේ එක කොටසේ කියන කොටසට අපිට උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ මේක අහලා තියෙනවා මිනිස් අවශ්‍යතාවයක ලක්ෂණ. නෑ මිනිස් උවමනාවල ලක්ෂණ. සෝරි. උවමනාවල මේකේ ලක්ෂණ අහලා තියෙනවා. ආ කොටස. එතකොට මිනිස් උවමනාවල ලක්ෂණ මොනවද? අපිට අවශ්‍යතාවල ලක්ෂණ ගන්න පුළුවන්. අවශ්‍යතාවල ලක්ෂණ ගන්න පුළුවන් සීමිතයි. ඒ කියන්නේ අවශ්‍යතාව කියන්නේ සීමිතයි. ඒ කියන්නේ අවශ්‍යතාව අපිට කියන්නේ ස්වල්ප ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල් අපිට තියෙන සීමිත ප්‍රමාණය. එතකොට අවශ්‍යතාව සීමිතයි. ඒ වගේම උවමනා කියන උවමනා බලමු. උවමනා. ඔකට බලන්න උවමනා වලට ලක්ෂණ මොනවද? අවශ්‍යතාව සීමිතයි. දැන් ආහාර කියන ආහාර ඊට පස්සේ ඇඳුම් වාසස්ථාන ආදරය ප්‍රවාහණය සංනිවේදනය ඒ වගේ දේවල් ටිකක් තමයි අපිට තව ආරක්ෂාව සෞඛ්‍ය අධ්‍යාපනය වගේ දේවල් ටිකක් තමයි අපිට අවශ්‍යතාව විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සීමිත ප්‍රමාණයක් තමයි අවශ්‍යතාව විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ උවමනා. එතන උවමනා මොනවද? අපිට ආහාර කියන අවශ්‍යතාවය අපිට සපුරාලනවා බත් පාන් ඉන්දියාප්ප වගේ දේවල් ගොඩකින් අපිට මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරාලන්න පුළුවන්. එතකොට මේ අවශ්‍යතා සීමිතයි. ඒ වගේ වොමනා මොනවද? වොමනා අසීමිතයි. ඒ කියන්නේ අවශ්‍යතා සපුරාලන විවිධ ආකාරනේ. මේ අවශ්‍යතාවයේ ආහාර කියන අවශ්‍යතාවයේ සපුරාලන විවිධ ආකාර. බත් පාන් ඉන්දියාප්ප කොත්තු රොටි බනිස් පැටිස් පීසා ඊට පස්සේ ඕ වගේ දේවල් ගොඩකින් අපිට මේ අවශ්‍යතා කියන වොමනාව සපුරා ගන්න පුළුවන්.
එතකොට තව මොනවද තියෙන ලක්ෂණ? ඒක අවශ්‍යතා කියන අවශ්‍යතා පුද්ගලයන් පුද්ගලයන්ට වෙනස් වෙන්නේ නැහැ. හැමෝටම ආහාර කියන අවශ්‍යතාවය හට ගන්නවනේ. ආදරය කියන අවශ්‍යතාවයත් හට ගන්නවා. එතකොට ආරක්ෂාව හැමෝටම ඕන. ඒ වගේම සෞඛ්‍ය වගේ දේවල් අපි හැමෝටම ඕන. එතකොට මේවා හැමෝටම අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ. අවශ්‍යතා කියන ඒවා හැමෝටම අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ. නමුත් ඕවනා කියන ඒවා පුද්ගලයාට වෙනස් වෙනවා. හේතුව දැන් අපි එක්කෙනෙක් බත් වලට කැමතියි. අනිත් එක්කෙනා බත් වලට කැමති නෑ. එයා කැමති පාන් වලට. එතකොට තව කෙනෙක් කොත්තු වලට කැමති. අනිත් එක්කෙනා රයිස් වලට කැමති. ඒ වගේ එක්කෙනා පුද්ගලයාට මේ ඕමනා කියන ඒවා වෙනස් වෙනවා. එතකොට ඕමනා පුද්ගලයාට විවිධ වෙනවා. තව මොනවද තියෙන්නේ? ආහාර කියන අවශ්‍යතාවයේ ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්. බෑ. ආහාර කියන අවශ්‍යතාවයේ සපුරාලන්න ව්‍යාපාරිකයන් විසින් එතකොට මනිස් කොත්තු වගේ දේවල් නිෂ්පාදනය කරනවා. නමුත් ආහාර කියන අවශ්‍යතාවයේ ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න බෑ. ඒ හින්දා ඕමනා කියන දේවල් මොනවද? අවශ්‍යතාව සපුරාලන විවිධාකාර ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කට්ටියට බත් පාන් කොත්තු වගේ දේවල් නිෂ්පාදනය කරන්නේ ආහාර කියන අවශ්‍යතාවයේ සපුරාලන. ඒක ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැක. නමුත් අවශ්‍යතා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න බෑ. තව මොනවද? තව මොනවද ඕමනාවල් ලක්ෂණ? අපි කිව්ව අවශ්‍යතා සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. පොඩි ප්‍රමාණයක්. අර මම මෙතන ලිස්ට් එකක් දැම්මේ. ඒ වගේ පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍යතාවය. නමුත් ඕමනා අසීමිතයි. අපිට ආහාර ගත්තාම ලංකාවේ තියෙන සෑහෙන අපිට ගණන් කරන්න බැරි තරම් ආහාර තියෙනවා. ඒක ඇඳුම් පැළඳුම් ගත්තාම අපිට ඇඳුම් පැළඳුම් ගණන් කරන්න බැරි විදිහට ඇඳුම් පැළඳුම් තියෙනවා. එතකොට ඕමනාව නේද? අසීමිතයි. හරි. මේ කොටස ඕමනාවල ලක්ෂණ ටික ලියුවනම් ඔකට උතන ලකුණු කීයක් දීලා තියෙනවද? ලකුණයි. භාග ගන්න දෙකයි ලියන්න ඕනේ. මේ දෙකක් ලියුවනම් ඔකටට ওই ලකුණ ගන්න පුළුවන්. හරි. ඒ ඕමනා අසීමිතයි, විවිධයි, ව්‍යාපාර නිර්මාණය කරන්න බෑ, ව්‍යාපාර නිර්මාණය කරන්න පුළුවන්, අසීමිතයි වගේ ලක්ෂණ ටිකක් තමයි අසීමිතයි කියලා ඉස්සෙල්ලා ලියලා තියෙනවනේ. හරි. අසීමිතයි, විවිධයි, ව්‍යාපාරික නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරි. මේකෙන් දෙයක් තිබ්බනම් දෙකක් ලියුණා කට්ටියට අර ලකුණු ටික හම්බ වෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අයි කොටසේ බලමු කියලා දෙනවා. පහසනා ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. පහසනා ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා දක්වන්න කියලා කියලා දෙනවා. හරි. බලමු මේ ටික සත්‍යද අසත්‍යද කියලා. පළවෙනි එකේ කියලා දෙනවා ව්‍යාපාරිකයන්ට මිනිස් අවශ්‍යතා නිර්මාණය කළ හැකි අතර මිනිස් උවමනා නිර්මාණය කළ නොහැකි. ව්‍යාපාරිකයන්ට මිනිස් අවශ්‍යතා නිර්මාණය කළ හැකි අතර මිනිස් උවමනා නිර්මාණය කළ නොහැක කියලා. එතකොට මේක කියනවා මිනිස් අවශ්‍යතා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්ලු. උවමනා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න බැරි. මේක වැරදි. මම ඉස්සෙල්ලා කතා කරා අවශ්‍යතාව උවමනා ගැන. එතකොට අවශ්‍යතා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්ද? බෑ. ආහාර කියන අවශ්‍යතාවය ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්. නමුත් ආහාර කියන අවශ්‍යතාවය සපුරාලන බත් පාන් ඉන්දියාප්ප කොත්තු වගේ දේවල් ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අවශ්‍යතාව නිර්මාණය කරන්න බෑ. හරි උත්තරේ අවශ්‍යතාව නිර්මාණය කරන්න බෑ. ඕමනා නිර්මාණය කරන්න පුළුවන්. හරිද? එතකොට මේකේ උත්තරේ මොකද්ද? මේක මේ ප්‍රකාශය මොකද්ද? අසත්‍යයි.
ඔව් වැරදි කියලා දාන්න. හරි. ඊළඟට කියනවා නිෂ්පාදන ව්‍යාපාරයක සැපයුම් කරුවෝ එම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයි. නිෂ්පාදන ව්‍යාපාරයක සැපයුම් කරුවෝ එම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයි. ව්‍යාපාර පරිසරය අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා කොටස් දෙකක්. ව්‍යාපාර පරිසරයේ අපිට කොටස් දෙකක් ගන්න පුළුවන්. කොහොමද? අභ්‍යන්තරයි බාහිරයි කියලා කොටස් දෙකක් අපිට ගන්න පුළුවන්. එතකොට ව්‍යාපාර පරිසරය අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි කියලා කොටස් දෙකක්. එතකොට මේ අභ්‍යන්තර පරිසරයට අයත් වෙන්නේ කවුද? මේ අභ්‍යන්තර පරිසරයට අයත් වෙන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ඉන්න කට්ටිය. ව්‍යාපාරයේ අභ්‍යන්තර ඇතුළේ ඉන්න කට්ටිය විතරයි මේ අභ්‍යන්තර පරිසරයට අයත් වෙන්නේ. එතකොට ඒකට අයත් වෙන්නේ කවුද? අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් කියන කට්ටිය විතර. මේ ව්‍යාපාරයේ අභ්‍යන්තරයට අයත් වෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන් අයත් වෙනවා, කළමනාකරුවන් අයත් වෙනවා, සේවකයන් අයත් වෙනවා. මේ තුන් වල විතරයි අපේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් වෙන්නේ. හේතුව ව්‍යාපාරයේ අභ්‍යන්තරේ වැඩ කරන්නේ නැහැනේ සැපයුම් කරු. ව්‍යාපාරයේ අභ්‍යන්තරේ වැඩ කරන්නේ නැහැනේ තරංකරු. ඒකෝට ව්‍යාපාරයේ අභ්‍යන්තරේ කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ වැඩ කරන්නේ කවුද? මේ ව්‍යාපාරයේ තියෙනවා නම් මේ ව්‍යාපාරයේ ඇතුලේ වැඩ කරන කට්ටිය විතරයි ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට ඈත් වෙන්නේ. මේ ව්‍යාපාරයේ පිටත වැඩ කරන කට්ටිය ඒ කට්ටිය ඈත් වෙන්නේ කවුද? ව්‍යාපාර බාහිර පරිසරයේ විදිහට. හරි. එතන මේ අභ්‍යන්තර පරිසරයේ ඈත් වෙන අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් වගේ කට්ටිය විතරයි. එතන බාහිර පරිසරයේ ගනුදෙනුකරුවන්, ඊට පස්සේ සැපයුම්කරුවන්, ඊට පස්සේ තව කවුද එන්නේ? තරඟකරුවන්, ඊට පස්සේ ඔය තව පරිසර සාධක ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සාර අපිට ගත්තේ ඒ ලෙවල් එකේ සාර පරිසර සාධක විදිහට ඒක කට්ටිය මේකේ බාහිර පරිසර සාධකයන්ට ගන්නවා. ආර්ථික පරිසරය, ඊට පස්සේ දේශපාලන පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය වගේ දේවල් වගේ කියන්නේ මේ තුන හැර අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් හැර සියලුම සාධක අපි ගන්නේ බාහිර පරිසර සාධක විදිහට. මේ කියන්නේ මොකද්ද? මේ කියනවා ව්‍යාපාරයේ නිෂ්පාදන ව්‍යාපාරයක සැපයුම් කරුවන් එම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයි. නෑ. සැපයුම් කරුවන් කාටද ඇත්තේ නෙමෙයි. සැපයුම් කරුවන් ඇත්තේ කාටද? බාහිර පරිසර සාධක ගන්නේ. සැපයුම් කරුවන් ඇත්තේ කාටද? බාහිර පරිසර සාධක ගන්නේ. ඒතර ඒ උත්තරේ අසත්‍යයි. වැරදි. හරි. ඔයාලට අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ සාධක ගැන තේරුණානේ. හරි. මේ කියනවා තුන්වෙනි එක කියනවා නිෂ්පාදන ව්‍යාපාරයක සැපයුම් කරුවෝ එම ව්‍යාපාරයේ ඒක හරි. ඊළඟට කියනවා ඊ එක සංස්ථාපිත සමාගමක සාමාන්‍ය කොටස් මිලදීගත් ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් එම සමාගමේ අයිතිකරුවෙකු වේ. සංස්ථාපිත සමාගමක සාමාන්‍ය කොටස් මිලදීගත් ඕනෑම පුද්ගලයෙක් එම ව්‍යාපාරයේ එම සමාගමේ අයිතිකරුවෙකු වේ. සමාගමක සාමාන්‍ය කොටස් සමාගමක සාමාන්‍ය කොටස් මිලදීගත් පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම එම ව්‍යාපාරයේ අයිතිකාරයෙක් වෙනවා. මේ සාමාන්‍ය කොටස් කියන දේවල් මිලදී ගත්තොත්
සමාගම කොටස් නිකුතුනේ මේ සාමාන්‍ය කොටස් කියන දේවල් මිලදී ගත්තොත් ඒ කොටස් කරුව අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ අයිතිකරුවෙක් වෙනවා. අයිතිකරුවෙක් වෙනවා. එතකොට මෙයාට සමාගමේ අයිතිය හිමි වෙනවා. හරි. එතකොට ඒ උත්තරේ E එකේ උත්තරේ හරි සත්‍යයි. ඊළඟේ බලමු. ව්‍යාපාර සෑම විටම ලාභ අරමුණු කරගෙන කටයුතු කරයි. ඊයේ කියනවා ව්‍යාපාර සෑම විටම ලාභ අරමුණු කරගෙන කටයුතු කරයි. අපි ව්‍යාපාර බෙදනවා අරමුණ අනුව. මොකද අනුවද? අරමුණ අනුව කොටස් දෙකකට බෙදනවා. අරමුණ අනුව කොටස් දෙකකට බෙදනවා. ලාභ අරමුණු කරගත්තා ලාභ අරමුණු කරනකොට කොටස් දෙකකට වෙනවද? ලාභ අරමුණු කරගත්තා ලාභ අරමුණු කර නොගත් කියලා. එතකොට ලාභ අරමුණු කරගත් කියන්නේ මොකක්ද? ලාභ අරමුණු කරගත් කියන්නේ ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ තමයි ලාභය. ලාභය අරමුණු කරගත් කියන්නේ ව්‍යාපාරයක අරමුණ තමයි ලාභය. නමුත් මේ ලාභ අරමුණු කර නොගත් කියන්නේ ව්‍යාපාරයේ අරමුණක් නෙවෙයි ලාභය කියන්නේ. මේවට උදාහරණ තමයි අපි ලාභ අරමුණු කරගත් ව්‍යාපාර වලට අපි ගන්නවා කේවල ස්වාමී ව්‍යාපාරය. හවුල් ඊට පස්සේ සංස්ථාපිත සමාගම් ඊට පස්සේ ඔයගේ දේවල් අපි ගන්නවා ලාභ අරමුණු කරගත් ව්‍යාපාරය. කියන්නේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ යම්කිසි ලාභයක් අරමුණු. නමුත් මේ ලාභ අරමුණු කරනකොට ව්‍යාපාර වල උදාහරණ විදිහට අපි ගන්න පුළුවන්. ඔය සමිති සංවිධාන සමුප්පකාර තව සතොසත් අපිට ගන්න පුළුවන් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ගණය. එතකොට මේ කියන්නේ ව්‍යාපාර සෑම විටම ලාභ අරමුණු කරගෙන කටයුතු කරන්නේ නැහැ. ව්‍යාපාර සෑම විටම ලාභ අරමුණු කරගෙන කටයුතු කරනවද? ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරක් තියෙනවා. එතකොට මේ උත්තරේ වැරදි. මේකේ පළවෙනි එක හරි ආ වැරදි වැරදි ආත් වැරදි ඊ හරි ඊ වැරදි. හරි. හරි ඊළඟට තියෙන්නේ කීයද? දෙකේ තුනේ කොටස. හරි දෙකේ තුනේ කොටස. අපි බලමු මේක ඡේදයක් දීලා තියෙනව නේද? මේක කියන කොග්ගල පදිංචි සුමනා කාන්තිගේ සහය ඇතිව තම ඉඩම කුරුඳු වගා කර හෙළ කුරුඳු තේ නිෂ්පාදනය කර මඩොල් දුව නැරවීමට පැමිණෙන සංචාරකයින්ට නගරයේ වෙළඳසැල් වලට හා
දේශීය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. කොග්ගල පදිංචි සුමනා කාන්තිකේද සහය ඇතිව තම ඉඩමක කුරුඳු වගා කර හෙළ කුරුඳු තේ නිෂ්පාදනය කර මඩල් දුව නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට නගරයේ වෙළඳසැල් වලට හා දේශීය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒතර ඔය බන් එය කියනවා හෙළ කුරුඳු තේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශව වන සේවකයන් සහ ගනුදෙනු කරවන සඳහා සිද්ධිය ඇතුළත් නිදසුන බැගින් ලියන්න. හෙළ කුරුඳු තේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයක් වන සේවකයන් හා ගනුදෙනු කරවන සඳහා සිද්ධිය ඇතුළත් නිදසුන බැගින් ලියන්න. මේක මොකක්ද කියන්නේ? සේවකයන් සහ ගනුදෙනු කරවන සඳහා උදාහරණ බැගින් ලියන්න. සේවකයන් හා ගනුදෙනු කරවන. අපි බලමු සේවකයා කවුද කියලා. සේවකයන් හා ගනුදෙනු කරුවන්. බලමු මේකේ සේවකයා කවුද එන්නේ? කොග්ගල පදිංචි සුමනා කාන්තිගේද සහය ඇතිව තම ඉඩමක කුරුඳු වගා කර. බලන්න මේ කියනවා කාන්තිගේද සහය ඇතිව කුරුඳු වගා කරනවා. එතකොට කාන්ති කියන්නේ කවුද? කාන්ති කියන්නේ මේ ව්‍යාපාරයේ සේවකයෙක්. එතකොට සේවකයන් උදාහරණ කවුද? කාන්ති. කාන්ති කියන්නේ සේවකයෙක්. ඒක නිදසුන බැගින් කියන්නේ. තව බලමු තව තියෙනවද? ඊළඟ කියනවා වගා කර හෙළ කුරුඳු තේ නිෂ්පාදනය කර මඩල් දුව නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට මඩල් දුව නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට සහ නගරයේ වෙළඳසැල් වලට හා දේශීය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මෙයා කාටද මේ හෙළ කුරුඳු තේ කියන නිෂ්පාදනය විකුණන්නේ? සංචාරකයන්ට විකුණනවා. නගරයේ වෙළඳසැල් වලට විකුණනවා. දේශීය පාරිභෝගිකයන්ට විකිණීමේ ව්‍යාපාරවල පවත්වාගෙන. හරි. මේක ගනුදෙනු කරු කවුද? ඒ කියන්නේ මේ ගනුදෙනු කරු කියන්නේ මේ ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුද්ගලයා. සංචාරකයෝ ඉන්නවා. සංචාරක යන. තව කවුද ඉන්නේ? සංචාරකයන් ඊට පස්සේ නගරයේ වෙළඳසැල් වලට විකුණනවා. නගරයේ වෙළඳසැල් වලට විකුණනවා. තව කාටද විකුණන්නේ? දේශීය පාරිභෝගිකයන්ටත් විකුණනවා. දේශීය පාරිභෝගිකයන්ට විකුණනවා. හරි. මේක උත්තර මොනවද? මේකේ සේවකයන් තමයි කාන්ති කෙනෙක් කියලා. ඒතර ගනුදෙනු කරුවා. කියන්නේ මේ දේශීය මේ හෙළ කුරුඳු තේ කියන නිෂ්පාදනය මෙතනදී ගන්නේ කවුද? මඩල් දුව නැරඹීමට පැමිණෙන සංචාරකයෝ ගන්නවා. ඊට පස්සේ නගරයේ වෙළඳසැල් වලට ගිහිල්ලා විකුණනවා. තව දේශීය පාරිභෝගිකයන්ට මේක විකුණනවා. එතන උත්තරේ මොනවද? මේක එක ගන්න ලියපුවා හරි. මේ තුනෙන් එකක් ලියුවා නම් ඇති. එතකොට ලකුණු හම්බ වෙනවා. මේකෙන් එකයි මේකෙන් එකයි. හරි. දැන් අපි ආව හරිනේ. දැන් හරි. බලමු කොටස. ඉහත තුනෙහි සඳහා ඔබ සඳහන් කළ එක් ඇල්මැති පාර්ශවයේ හෙළ කුරුඳු තේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතුව බැගින් ලියන්න. ඇල්මැති පාර්ශව කියන්නේ කවුද? ඔයාලා දන්නවා මේ ඇල්මැති පාර්ශව කියන්නේ කවුද? ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව වලට අපි කියනවා ඇල්මැති පාර්ශව කියලා. ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව. කියන්නේ මගේ ව්‍යාපාරයක් තියෙනවා නම් අර හෙළ කුරුඳු තේ කියන මගේ ව්‍යාපාරයේ හෙළ කුරුඳු තේ කියන නිෂ්පාදනයේ ව්‍යාපාරේ නම් මේකට උනන්දුවක් දක්වන පාර්ශව ඉන්නවා. ඒ පාර්ශව වලට අපි කියනවා ඇල්මැති පාර්ශව කියලා. ඒක අපිට හොඳකට වෙන්න පුළුවන්, නරකකට වෙන්න පුළුවන්. අපිට ශක්තියක් වශයෙන් දුර්වලතාවක්, ඒ කියන්නේ අපිට තර්ජනයක් වශයෙන්, අවස්ථාවක් වශයෙන් වගේ ඕන විදියකට අපිට මේ ව්‍යාපාරය කෙරේ
ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්න පුළුවන්. ඒ පාර්ශ්ව වලට අපි කියනවා ඇල්මැති පාර්ශ්ව කියලා. ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වනවා. එයාගේ අරමුණ කුමක් වුණත් එයා ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඒ උනන්දුවක් දක්වන පාර්ශ්ව වලට අපි කියනවා ඇල්මැති පාර්ශ්ව කියලා. ඒ වලට උදාහරණ මොනවද ගන්න පුළුවන්? ඇල්මැති පාර්ශ්ව වලට උදාහරණ අයිතිකරුවෝ, ඊට පස්සේ සේවකයෝ, තරගකරුවෝ, සැපයුම්කරුවෝ, රජේ වගේ දේවල් අපිට ව්‍යාපාරයේ ඇල්මැත් දක්වන පාර්ශ්ව විදිහට ගන්න පුළුවන්. එතකොට මේ කට්ටිය අපිට ව්‍යාපාරයේ ඇල්මැත් දක්වන කියලා හිතන්න පුළුවන්. හේතුව දැන් අයිතිකරු ව්‍යාපාරයට ඇල්මැත් දක්වන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරය කෙරේ උනන්දුවක් දක්වන්නේ. අයිතිකරුව ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදනවා. ඒ කියන්නේ සල්ලි යොදනවා. මේ සල්ලි වලට යම්කිසි එයාට සාධාරණයක් වෙනවද? එයාගේ මුදලට සාධාරණයක් වෙනවද? එතකොට එයාට ලැබෙන ප්‍රතිලාභ කොහොමද? ව්‍යාපාරයේ දියුණුව කොහොමද? ව්‍යාපාරයේ වෙළඳපොළ කොටස කොහොමද? පාරිභෝගිකයන්ගේ මැදිහත් වීම කොහොමද? වගේ දේවල් මේ අයිතිකරුවෝ හිතනවා. එතකොට ව්‍යාපාරය කෙරේ අයිතිකරුවන් ඇල්මක් දක්වනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන ඇල්මැති පාර්ශ්වය තමයි අයිතිකරුවන් කියන්නේ. ඊළඟට සේවකයන්. ඇයි සේවකයෝ මේ ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වන්නේ? ඒ කටියට වැටුපක් ලැබෙනවා. වැටුප ස්ථාවර. තව රැකියාව ස්ථාවරද? يعني වැටුප වැඩි වෙනවද? රැකියාව ස්ථාවරද? වගේ දේවල් වලට මේ සේවකයෝ ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වනවා. තව රජේ අපි වැට් ගෙවන, බදු ගෙවන. බදු නියමිත වේලාවට ගෙවනවා. රජයේ නීති රීති නියමිත වේලාවට අපි රජයේ නීති රීති පිළිපදිනවා. ඊට පස්සේ තරංකරුවෝ තමයි අපිට ප්‍රධානම අභියෝග වෙන්නේ. තරංකරුවෝ අපිට ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වන්නේ. අපි කුමන භාණ්ඩ සේවා නිෂ්පාදනය කරලා වෙළඳපොළට ඉදිරිපත් කරනවා. එතකොට ඒ කට්ටියටත් ඒකට තරගයක් වෙන්න දෙයක් නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ හින්දා ඒ කට්ටිය ඊට පස්සේ අපේ භාණ්ඩ සේවාවල මිල ගණන් කොහොමද? අපේ කැම්පේන් එක කොහොමද? මාකටිං එක කොහොමද? ඒ වගේ දේවල් සඳහා මේ තරංකරුවෝ ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වනවා. තව සැපයුම්කරුවෝ ඇයි අපිට ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වන්නේ? සැපයුම්කරුවෝ ව්‍යාපාරය කෙරේ ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයේ සැපයුම්කරුවෝ ණයට බඩු දෙනවා ව්‍යාපාරයට. සැපයුම්කරුවෝ ව්‍යාපාරයට ණයට බඩු දෙනවා. එතකොට ණයට බඩු දුන්නාම ඒ කට්ටිය අනිවාර්යයෙන්ම අපි විසින් සැපයුම්කරුවන්ට ණය පියවන්න ඕනේ. ඒ ණය පියවන්නේ කොහොමද? ඒ ව්‍යාපාරයේ බංකොලොත් වීගෙන දෙන්නේ. ව්‍යාපාරයේ කියන්නේ මූල්‍ය ශක්තිය කොහොමද වගේ දේවල් ගැන සැපයුම්කරුවෝ ව්‍යාපාරයේ උනන්දුවක් දක්වනවා. තව ව්‍යාපාරයේ දියුණුවින්ද සැපයුම්කරුවෝ දියුණුවනවා. ඇයි? ව්‍යාපාරයේ දියුණු වෙනවත් සමගම සැපයුම්කරුවන්ගේ සැපයුම්කරුවන්ගේ ඉල්ලුම් කරන භාණ්ඩ හා සේවා ගන්න වැඩි වෙනවා. එතකොට සැපයුම්කරුවන්ගේ පිකුණුම වැඩි වෙනවා. ඒ හින්දා සැපයුම්කරුවෝ ව්‍යාපාරය කරේ ඇල්මක් දක්වනවා. මේකේ අහලා තියෙන්නේ මොකක්ද? මේකේ අහලා තියෙන්නේ ඊයද තුනේ සඳහන් කර එක් ඇල්මැති පාර්ශවයේ හෙළකුණුතේ ව්‍යාපාරය කරේ උනන්දුවක් දැක්වීමට හේතුව. මේකේ අහලා තියෙන ඇල්මැති පාර්ශව කවුද? ගනුදෙනු කරුවනුයි. කරුවන් සේවකයන්. ගනුදෙනු කරුවන් ව්‍යාපාරය කරේ ඇල්මක් දක්වන්නේ. ගනුදෙනු කරුවන් ව්‍යාපාරය කරේ ඇල්මක් දක්වන්නේ. අපි ගනුදෙනු ව්‍යාපාර කියන්නේ කඩේ කොහෙද ඔය කට්ටිය ගමේ සිල්ලර වෙනසක් ගන්න. ඒ කියන්නේ ගමේ කඩේ ගැන හිතන්න. ගමේ කඩේ ඔයාට කල්ලිකුත් වෙච්ච බාණ්ඩ දෙනවනේ. ඔයා කැමතිද? ඔයාට අනික් කඩ වලට වැඩිය, ඒ කියන්නේ නගරේ කඩේට වැඩි මිලකට බාණ්ඩ හා සේවා මිලදී ගන්න ඔය කට්ටිය කැමතිද? නෑනේ. එතකොට මේ ගනුදෙනු කරන ව්‍යාපාර කරේ ඇල්මක්, ඒ කියන්නේ උනන්දුවක් දක්වන්නේ, ඒ කියන්නේ ඇල්මක් දක්වන්නේ ප්‍රමිතියෙන් යුතු බාණ්ඩ ගන්න. ප්‍රමිතියෙන් යුතු බාණ්ඩ හා සේවා
මිලදී ගන්න. ඒ කියන්නේ අපිට දැන් නගර කඩේට වැඩිය ගමේ කඩේ ප්‍රමිතියෙන් නඩු පරණ වෙච්ච, කල්ලිකුත් වෙච්ච භාණ්ඩ හාසියාව විකුණනවා නම් ඔයා මේ ගනුදෙනු කරුට මේ ව්‍යාපාර කරනවද? නැහැ. ඔයා දුර වුණත් කමන්නේ ඔයාට ප්‍රමිතියක් තියෙන. ඒ කියන්නේ නියමිත කාලයක කල්ලිකුත් වෙච්ච නැති, පරණ වෙච්ච නැති, කුස්කාප නැති භාණ්ඩ හාසියාව විකුණනවා නම් ඔයා නගර කඩේට යනවා. ඒ වගේ තමයි මේ ව්‍යාපාර ප්‍රමිතියෙන් භාණ්ඩ හාසියාව විකුණනවාද කියලා ගනුදෙනු කරුව ව්‍යාපාරය කරේ ඇල්මක් දක්වනවා. තව සාධාරණ මිලට භාණ්ඩ හාසියාව විකුණනවා. සාධාරණ මිලට භාණ්ඩ හාසියාව විකුණනවාද කියලා මේ ගනුදෙනු කරුව සැලකිලිමත් වෙනවා. කියන්නේ ටවුමේ කඩේ භාණ්ඩයක් 100යි නම් ටවුමේ කඩේ භාණ්ඩයක් 100යි නම් ගමේ කඩේ විකුණනවා 120ට. ඔයාලා 20ක්වත් වැඩිපුර දෙන්න කැමතිද නැහැ. අපිට කියන්නේ භාණ්ඩේ විල ගහලා තියෙන 100යි. මෙයා විකුණන 120ට. ඒක අසාධාරණයි. අපි බලනවා සාධාරණ මිලට භාණ්ඩ හාසියාව විකුණනවාද කියලා. ඒ ගැනත් අපි උනන්දුවක් දක්වනවා. තව ඔයගේ දේවල් වලට අපි ගනුදෙනු කරුවෙක් වශයෙන් ව්‍යාපාරය කරේ අල්මක් දක්වනවා. තව සේවකයෝ මම සේවකයෝ ගැන නම් කතා කරා. සේවකයෝ මොනවද? ඒ කට්ටිය වැටුපු කියන. වැටුප නියමිත වේලාවට ගෙවනවද? වැටුපේ වැඩිවීම ඊට පස්සේ තනතුර කියන්නේ සේවා යාගේ තනතුර ස්ථිරද වෙනස් වෙන්නේ නැද්ද? ඊට පස්සේ තනතුර ඉහළ යනවද? ඒ කියන්නේ ඔය වගේ දේවල් ගැන සේවකයෝ බලාපොරොත්තු වෙනවා. බලමු. රැකියාවේ සුරක්ෂිතභාවය ඊට පස්සේ සාධාරණ වැටුපක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. වගේ දේවල් වලට මේ සේවකයෝ බලාපොරොත්තු වෙනවා. මේක උදාහරණ ලියන්න. ගනුදෙනු කරුවන් ව්‍යාපාරය කරේ ඇල්මක් දක්වන්නේ ප්‍රමිතිය යුතු භාණ්ඩ හා සේවා ලබා ගන්න. ඊට පස්සේ සාධාරණ මිලට භාණ්ඩ හා සේවා ලබා ගන්න. සේවකයෝ ඒ කට්ටියට භාණ්ඩ කියන්නේ සාධාරණ වැටුපක් ලබා ගන්න. සේවා වල ස්ථාවරභාවය වගේ දේවල් වලට උනන්දුවක් දක්වනවා. එතකොට ප්‍රශ්නේ හරි. අපි 4 බලමු. 2019 AV පහත දැක්වෙන්නේ ව්‍යාපාර නාම කිහිපයකි. 2-4 පහත දැක්වෙන්නේ ව්‍යාපාර නාම කිහිපයකි. ඉහත එක් ව්‍යාපාරයේ විසින් සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? ඉහත එක් ව්‍යාපාරයේ විසින් සපුරාලන ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලා අහනවා. මේකේ පහත් දැක්වෙන ව්‍යාපාර නාම කිහිපයක්ලු. ඒකේ එක් ව්‍යාපාරයේ විසින් සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද අහනවා. මේකේ පළවෙනි එකේ කියනවා ශක්ති බතික් නිෂ්පාදකයෝ. ශක්ති බතික් නිෂ්පාදකයෝ. දෙකේ කියනවා කවුද? සකුරා බිම්ම. සකුරා බිම්ම. 3 සුවය ආරෝග්‍ය ශාලාව. සුවය ශාලාව. 4 කියනවා සාගර රියදුරු පාසල. මේක අහලා තියෙන්නේ ඉහත එක් ව්‍යාපාරයේ විසින් සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලා. අපි කතා කරා. දැන් ඔකට අවශ්‍යතාව හා වමනා ගැන දැනගත්තොත් බලන්න මේ හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා ලකුණු දෙකක්. ඒතකොට දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ තියෙනවා ලකුණු දෙකක්. ඒ කියන්නේ ලකුණු 4ෙන් ලකුණු දෙකක්ම මිනිස් ලකුණු 8ෙන්. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 8ෙන්. 8ෙන් කීයක් ගන්න මොනවද අවශ්‍යතාව මොනවද දැනගෙන කියනවා. ලකුණු 4ක්. ඒ කියන්නේ කීයද? සම්පූර්ණ 150ක්. දෙවෙනි ප්‍රශ්නේ 150ක් අපිට
මේ අවශ්‍යතාව වුණා කියලා දැනගත්තා නම් ගන්න පුළුවන්. කියන්නේ අවශ්‍යතාව වුණා කියන්නේ පොඩි සංකල්ප කියන්නේ ව්‍යාපාරවල කියන මූලික සංකල්පේ මේ මූලික සංකල්ප දැනගෙන ඉන්නවා කට්ටියට 8න් 4ක් ගන්න බෑ. කියන්නේ සම්පූර්ණ 100න් 4ක්. මේ කියන ඉහත එක් එක් ව්‍යාපාරයේ විසින් සපුරාලන මිනිස් අවශ්‍යතාවය කොමක්ද? මොකද්ද? ශක්ති බතික් නිෂ්පාදක. බතික් කියන්නේ මොනවද? බතික් කියන්නේ ඇඳුම් පැළඳුම්. ඇඳුම් කියන අවශ්‍යතාවය මේ ඇඳුම් කියන අවස්ථාවේ මේ ශක්ති බතික් නිෂ්පාදකයෝ විසින් සපුරාලනවා. සකුරා බිම්මල් මොකක්ද අපි ගන්න බිම්මල් වල? අපි ආහාර සාර ගන්න. එතකොට ආහාර. සුවය ආරෝග්‍ය ශාලාව. ආරෝග්‍ය ශාලාවකින් අපිට මොනවද සපයන්නේ? ආරෝග්‍ය ශාලාවකින් අපිට සපයන්නේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය. සාගර රියදුරු පාසල අපිට මේකෙන් බැලුව බැලමට කියන්න පුළුවන් අපිට මේකෙන් සපයන්නේ ප්‍රවාහණය කියලා නෑ. සාගර රියදුරු පාසල මේකේ පාසල කියලා concept එකක් වචනයක් තියෙනවා නේද? ඒ පාසල කියන එකෙන් අපිට සපයන්නේ මොනවද? අධ්‍යාපනය. ඒ කියන්නේ මේ පාසල කියන එකෙන් අපිට මොනවද සපයන්නේ? අධ්‍යාපනය. හරි. මේකේ පළවෙනි එකට එනවා ඇඳුම් පැළඳුම්, දෙවෙනි එකට ආහාර, තුන්වෙනි එකට සෞඛ්‍ය, හතරවෙනි එකට අධ්‍යාපනය. මේක දෙන්නේ බිම්මල් නේ. දාලා දෙන්න පේන්නේ නැහැ කියලා. සකුරා බිම්මල්. හරි. දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ තියෙනවා මේක හරිනේ. හරි. බලමු ආයෙකේ කියන්නේ මොකක්ද? ආයෙකේ කියනවා ඊයේද එක් ව්‍යාපාරය නිෂ්පාදිතයේ ස්වභාවය අනුව අයත් වන ව්‍යාපාර වර්ගය සඳහන් කරනවා. ඊයේද එක් ව්‍යාපාරය නිෂ්පාදිතයේ ස්වභාවය අනුව අයත් වන ව්‍යාපාර වර්ගය. අපිට නිෂ්පාදිතයේ ස්වභාවය අනුව නිෂ්පාදිතයේ ස්වභාවය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නිෂ්පාද්‍ය ස්වභාවය අනුව අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකක්ද මේ කොටස් දෙක? නිෂ්පාද්‍ය ස්වභාවය අනුව කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර හා සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා. මොකද්ද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයි සේවා නිෂ්පාදන ව්‍යාපාරයි. මොකද අපිට මේවා තියෙන්නේ? නිෂ්පාදනයේ ස්වභාවය අනුව අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර හා සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා. මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ මොනවද? මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ ස්පෘශ්‍ය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන්. අපිට මේ බෝඩ් එක අතින් අල්ලන්න පුළුවන්. ඒතර අතින් අල්ලන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරනවා නම් අපි කියනවා මොනවද ඒවට? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා. එතකොට අතින් අල්ලන්න බැරි නම් ඒවා නිෂ්පාදනය කරන ව්‍යාපාර වලට අපි කියනවා සේවා නිෂ්පාදන ව්‍යාපාර. ඒ කියන්නේ අපිට මෙහෙම අතින් අල්ලන්න පුළුවන්. මේ පෑනක් ගත්තාම අපිට පෑන අතින් මේ පෑන අතින් අල්ලන්න පුළුවන්. පෑන අතින් අල්ලන්න පුළුවන්. මේ අතින් අල්ලන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරන ව්‍යාපාර වලට අපි කියනවා මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා. එතකොට මේ සේවා නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ මොනවද? සේවා නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ අපිට අතින් අල්ලන්න බෑ. අපිට අතින් අල්ලන්න බැරි දේවල් නිෂ්පාදනය කරන ව්‍යාපාර වලට අපි කියනවා සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා. දැන් බලන්න මේ පෑන අපිට අතින් අල්ලන්න පුළුවන්. නමුත්
අපිට අධ්‍යාපනය කියන දේවල් අතින් අල්ලන්න පුළුවන්. දැන් මම ඔකට උගන්වනවානේ. දැන් ඔකට උගන්වනකොට උගන්වන දේවල් ඔකට අතින් අල්ලන්න පුළුවන්. එතකොට තව වෛද්‍යවරු අපිට සපයන සේවාව අපිට ලෙඩ දුක් අඳුනගෙන ඒකට බෙහෙත් දෙනවානේ. බෙහෙත් අපිට අතින් අල්ලන්න පුළුවන් වුණාට ඒ කට්ටිය සපයන දේවල්, ඒ කියන්නේ අපි ලෙඩේ හඳුනා ගන්නවා, අපි මොකද්ද කියලා බලනවා, අපිට වැදින්නේ මොකද්ද කියලා බලනවා. එතකොට ඒවා අපිට හඳුනා ගන්න බෑ. ඒ වගේ දේවල් වලට අපි කියනවා සේවා කියලා. සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා. ඒතර භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර නම් ඔකට ඕන තරම් ගන්න හැකියි. කියන්නේ යම් කිසි භාණ්ඩයක්. ඒ කියන්නේ ආහාරද, ඇඳුම් පැළඳුම්ද, මේ බෝඩ්, මේ පෑන්, ඊට පස්සේ ලැප්ටොප්, ෆෝන්, ඊට පස්සේ පොත්පත් වගේ දේවල් අපිට භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයටද ගන්න පුළුවන්. නමුත් සේවා වලට අධ්‍යාපනය අපිට අතින් අල්ලන්න බෑනේ. ඒතර අධ්‍යාපනය, ඊළඟට සෞඛ්‍ය, ඊට පස්සේ sannivedana, ආදරය වගේ දේවල්, ආරක්ෂා වගේ දේවල් අපිට ගන්න බෑනේ. අතින් අල්ලන්න බෑනේ. ඒ දේවල් වලට අපි කියනවා සේවා සපීමේ ව්‍යාපාර කියලා. හරි. මේක බලන්න. මේක කියනවා ශක්ති වදික් නිෂ්පාදකයෝ. බතික් නිෂ්පාදකයෝ. අපිට බතික් කියන දේවල් අතින් අල්ලන්න පුළුවන්. ඒතර මේවා මොනවද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. මම මෙතන ලියන දෙකට උත්තරේ. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. එකට උත්තරේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. දෙක බලන්න. දෙකේ මොනවද කියන්නේ? දෙකේ කියන්නේ සපුරා බිම්මල්. සපුරා බිම්මල් කියන දේවල් අපිට අතින් අල්ලන්න පුළුවන්. අපි කෑමට ගන්න. ඒතර ඒවත් මොනවද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. සපුරා බිම්මල් කියන දේවල් අපිට අතින් අල්ලලා කන්න පුළුවන්. ඒ කියන්නේ සපුරා බිම්මල් කියන්නේ මොනවද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. හතර බලමු. සුවය ආරෝග්‍ය ශාලාව. ඒ කියන්නේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය තමයි ඒ කට්ටිය සපුරා ගන්න. එතකොට ඒක මොකද? සේවාවක්. අපිට සෞඛ්‍ය කියන දේවල් අතින් ගන්න බෑනේ. එතකොට ඒවා සේවා සපයන ව්‍යාපාර. තව මොනවද කියන්නේ? සාගර රියදුරු පාසල. අධ්‍යාපනය. මම ඔකට කිව්වා අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනයේ sannivedana වගේ දේවල් අපිට අතින් අල්ලන්න බෑ කියලා. එතකොට අධ්‍යාපනය කියන්නේ මොකද්ද? සේවා සපයන ව්‍යාපාරය. හරි. දෙකේ අයන්නට උත්තර වෙනවා. ඇඳුම් ශක්තිගත නිෂ්පාදනය කියන ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරාලනවා. සපුරා බිම්මල් ආහාර කියන අවශ්‍යතාවය සපුරාලනවා. සුවය ආරෝග්‍ය ශාලා සෞඛ්‍ය කියන අවශ්‍යතාවය සපුරාලනවා. එතකොට සාගර රියදුරු පාසල කියන එක අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරාලනවා. එතකොට දෙකේ අහලා තියෙනවා මේක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයද සේවා නිෂ්පාදන ව්‍යාපාරයද කියලා. එතකොට බතික් නිෂ්පාදනය කියන එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය, සපුරා බිම්මල් කියන එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය, ආරෝග්‍ය ශාලාව කියන එක සේවා නිෂ්පාදන ව්‍යාපාරය, රියදුරු පාසල කියන එක සේවා නිෂ්පාදන ව්‍යාපාරය. මේකට උත්තර ටික ලියා ගන්න. හරි. ඔන්න අපි 2019 පේපරේ 2019 ඕ ලෙවල් ව්‍යාපාර හා ගිණුම් ගන්න අධ්‍යයන පේපරේ දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඉවරයි. හරි. ඕකටට ඕ ලෙවල් විභාගෙට හරියටම දෙන්න තව දවස් කීයද? තව දවස් 25ක් 30ක් වගේ කාලයක්. හරියට තව මාසෙකුත් නෑ. දවස් 20 ගාණක් තියෙන්නේ. මේ කාලේ තමයි ඔය කට්ටිය හොඳට මහන්සි වෙන්න ඕනි කාලේ. ඒ කියන්නේ මේ කාලේ සම්පූර්ණයෙන් ඔය කට්ටිය වෙන වැඩ අතහැරලා, ඒ කියන්නේ නොලගදේට සියලු වැඩ අතහැරගෙන. ඒ කියන්නේ මේ කාලේට කියන්නේ සම්පූර්ණ වෙනත් විෂය බාහිර කටයුතු අතහැරලා ඔය කට්ටිය මේ විෂය ගැන ફોකස් කරනවා. විෂය කියන්නේ මේ විෂය විතර නෙවෙයි. ඔය කට්ටිය කරන විෂයන් 9ම ගැන ફોකස් කරලා යම් කිසි කාලසටහනක් ඇතිව විෂයන් ටික සම්පූර්ණ සමබරව කරන්න ඕනේ. ඒ කියන්නේ එකට මෙච්චරක් වැඩ කළා, මේක මෙච්චරක් වැඩ කළා වැඩක් නැහැ. ඒක දෙකම අපි සමබරව කරන්න ඕනේ. ඒ විෂයන් 9ම අපි සමබරව කරන්න ඕනේ. එකට වැඩිපුර එකකට අඩුව එහෙම කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ කාලසටහන බෙදාගත්තී අපි සමබරව කරන්න ඕනේ. සමබරව කරේ නැත්නම් අපිට එන රිසල්ට් එක සමහරක් විට A1යි S9යි S8යි වෙන්න පුළුවන්. A3යි
S 6යි වෙන්න පුළුවන්. එතකොට මේ සම්පූර්ණ රිසල්ට් එක A 9ක් කරගන්න අපි මේ කාලයේදී මේ කාලේ අප්පෝ වැඩිත් එක්ක මේ කාලේම සම්පූර්ණයෙන් ෆුල් ෆෝකස් කරලා පැය 12ක් විතර වැඩ කරා නම් ඔය කට්ටියට A 9ක් කියන්නේ ඔය කට්ටියට අචීව් කරගන්න පුළුවන් ටාගට් එක. එන ඔය කට්ටියට ළඟා කරගන්න පුළුවන් ටාගට් එකක් තමයි මේ A 9 කියන්නේ. ඒ හින්දා ඔය කට්ටිය මේ කාලේ සම්පූර්ණයෙන් මහන්සි වෙලා. කියන්නේ සම්පූර්ණයෙන්ම ඔය කට්ටියගේ වැඩ කටයුතු වලට මහන්සි වෙලා. වෙන විෂය බාහිර කටයුතු අත්හැරලා. දැන් ඔය කට්ටියට O level ඉවරලා ඕනි දෙයක් කර හැකිනේ. O level ඉවරලා කට්ටියට කාලේ තියෙනවා. A level වලට මහන්සි වෙනවා. නමුත් ඒ කාලය ඇතුළත ඔය කට්ටියට මේ මාසේ මහන්සි වුණොත් ඔය කට්ටියට ඉතාමත් හොඳ රිසල්ට් එක. කියන්නේ A 9කට යන්න බෑ. A 9කට යන්න බැරි නම් ඔය තියෙන තත්ත්වෙන් හොඳ මට්ටමකට එන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ මේ මාසේ හොඳට මහන්සිලා වැඩ කටයුතු කරන්න. මේ මාසේ වැඩ කළොත් ඔයගොල්ලන්ට ඉතාමත් හොඳ රිසල්ට් එකක් එන්න පුළුවන්. ඒක තමයි කියන්න දින ඔයගොල්ලෝ ක්‍රියාකලාපයේ අනුව තමයි ඔයගොල්ලෝ රිසල්ට් එක හඳා පවතින්නේ. ඒ හින්දා හොඳට වැඩ කරන්න හොඳ රිසල්ට් එකක් ගන්න. හරි. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ. ඊළඟට තියෙන්නේ 2000 කීයද? 2020. 20 O level. අවුරුදු 5ක 6ක සාකච්ඡා කරන්න කියලා ආවේ අද බලමු සාකච්ඡා කරන්න. හරි. ඉක්මනට කරේ නෑ මම තියරි කොටස් වලගේ වැඩියෙන් ඇල්ලුවා. දැන් මම කියා දුන්න තීර ගොඩක් තිබ්බොත් දැන් මම ඊළඟට එකේ කියා දෙන්නේ නැහැ. ඊළඟට කරගෙන යමු. මේක කියලා දිනා ඒක පුද්ගල ව්‍යාපාරයක දැකිය හැකි ලක්ෂණ. ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකද? ඒක පුද්ගල ව්‍යාපාරයකට අපි කියන්න පුළුවන් කේවල ස්වාමී ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර කියන නමින් මේ ව්‍යාපාර හඳුන්වනවා. ඒක පුද්ගල ව්‍යාපාර, කේවල ස්වාමී ව්‍යාපාර කියන්නත් පුළුවන්, තනි පුද්ගල ව්‍යාපාර කියන්නත් පුළුවන්. එතකොට මේවයි ලක්ෂණ මොනවද? තනි පුද්ගල ව්‍යාපාර වල ලක්ෂණ තමයි මොනවද? චැට්ටේට දාන්න බෑ. තනි පුද්ගල ව්‍යාපාර වල ලක්ෂණ තමයි අයිතිය තනි පුද්ගලයෙක් විසින් දරන්නේ. ඒ කියන්නේ අයිතිය තනි පුද්ගලයෙක් විසින් තමයි මේ ව්‍යාපාරය දරන්නේ. අයිතිය අයිතිය තනි පුද්ගලයෙක් විසින් දරන්නේ. අයිතිය එක්කෙනෙක් අයිතිය තනි පුද්ගලයෙක් විසින් දරන්නේ. වගකීම කොහොමද? අසීමිතයි. ඊවසෙන් අයිතික පුද්ගල භාවයක් නැහැ. අයිතික පුද්ගල භාවයක් නැහැ. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? ඒකේ ලක්ෂණ දෙකයි අහලා තියෙන්නේ. ලාභයේ තනිව භුක්ති විඳින්නේ. ලාභයේ තනියෙන් ඊට පස්සේ අලාභයත් තනියෙන්. අලාභයත් තනියෙන්. ලියාපදිංචි අනිවාර්ය නැහැ. අනිවාර්ය නැහැ. ඔකට ඉවන්න මොනවද? අයිතිය තනි පුද්ගල ව්‍යාපාරය. ඔයාලා ගමේ සිල්ලර කඩේ බලන්න. ඒකට අයිතිය කියන 4-5 දෙනෙක් නැහැනේ. ඒක අයිතිය ගමේ කඩේ මුදලාලිගේ විතරයි. ගමේ කඩේ මුදලාලිගේ නානක කඩේ අයිති කාටද? නානට විතරයි. එතකොට අයිතිය කාටද? අයිතිය තනි පුද්ගලයෙක් විසින් විතරයි දරන්නේ. ඒ වගේම වගකීම අසීමිතයි. ඒ කියන්නේ වෙන කට්ටිය වක් කියනවාද මෙයා බංකොලොත් තුනට මෙයාගේ ණය වලට මෙයා රුපියල් ලක්ෂ 10ක විතර ණයක් කරන් තියෙනවා. ලක්ෂ 10ක විතර ණයක් කරන් තියෙනවා. ඒකට දැන් කියන්නේ කඩේ අයිතිකාරය හැර වෙන කට්ටිය වල කියන්නේ වග කියනවද? නෑනේ. මේකට වක් කියන්නේ කවුද? මේ කඩේ අයිතිකාරය විතරයි. එතකොට වගකීම අසීමිතයි. මෙයාට තියෙන වගකීම අසීමිතයි. වෙන කට්ටිය ඇවිල්ලා මේ කට්ටිය වගකීම දරන්නේ නෑනේ. ඒ වගේම නෛතික පුද්ගල භාවයක් නෑ. නෛතික පුද්ගල භාවයක් නෑ කියන්නේ මොකටද දන්නව? නෛතික පුද්ගල භාවය කියන්නේ මොකද්ද? නෛතික පුද්ගල භාවය කියන්නේ ව්‍යාපාරේ නීතිය ඉදිරියේ වෙන පුද්ගලයෙක් විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ දැන් නීතිය තියෙනවනේ. ඒ කියන්නේ අධිකරණයට කියපුවාම මෙහෙම නීතිය කියලා කියන්නම්කම නීතිය ඉදිරියේ මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා. එතකොට ව්‍යාපාරයේ අයිතිකරුත් මෙහෙම ඉන්නවා. එතකොට මේ අයිතිකරුයි මේ දෙන්නම එක්කෙනෙක් නා. ඒ කියන්නේ නෛතික පුද්ගල භාවය කියන්නේ
නෛතික පුද්ගලභාවය කියන්නේ මොකද්ද? නෛතික පුද්ගලභාවය කියන්නේ ව්‍යාපාරය කියන්නේ මේ ව්‍යාපාරයන් මේ අයිතිකරු ව්‍යාපාරේ නීතිය ඉදිරියේ වෙනම පුද්ගලයෙක් විදියට ව්‍යාපාරේ නීතිය ඉදිරියේ වෙනම පුද්ගලයෙක් විදියට හඳුන්වනවා නම් ඒකට කියනවා අපි නෛතික පුද්ගලභාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ගමේ කඩේ මුදලාලි කඩේ ඔයා හිතන්නකෝ මොකද්ද දාන්නේ අපි කමල් ස්ටෝස් කියලා ගන්න. කමල් ස්ටෝස් නීති ඉදිරියේ පිළිගන්නේම කමල් ස්ටෝස් කියලා. නමුත් ඒකට කියනවා අපි නෛතික පුද්ගලභාවයක් කියනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ නමින් නීති ඉදිරියේ පිළිගන්නවා නම් අපි ඒකට කියනවා නෛතික පුද්ගලභාවයක් තියෙන ව්‍යාපාර කියලා. නමුත් ව්‍යාපාරයේ නීතිය ඉදිරියේ පිළිගන්නේ නැත්තම් ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුගෙන් හැර ව්‍යාපාරේ නමින් පිළිගන්නවා ඒක නෛතික පුද්ගලභාවයක් තියෙනවා කියනවා. නමුත් ඒක එහෙම පිළිගන්නේ නැත්තම් ව්‍යාපාරේ නමින් නැතුව පිළිගන්නවා. ඒ කියන්නේ අයිතිකරුගේ නමින් වගේ යනවනම් ඒක නෛතික පුද්ගලභාවයක් නෑ. ඒ කියන්නේ මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාරවල ව්යාපාරේ නමින් පිළිගන්නේ නෑ. අයිතිකරුගේ නමින් තමයි අපි පැමිණිලි දාන්න ඕනේ. යම් ව්‍යාපාරයේ යම් කිසි වැරද්දක් තියෙනවා නම් ඒකට පැමිණිලි දාන්න ඕනේ කොහොමද? අයිතිකරුගේ නම ව්‍යාපාරයේ නමින් දැම්මට අපිට වැඩක් නැහැ කියන්නේ. ඒත් පිළිසිරින්නේ කවුද? අයිතිකරුගේ නමින් තමයි එයා නීති ඉදිරියේ පිළිගන්නේ. පිනින් ඉදින්. ඒ වගේම ලාභය. ඕකට ලක්ෂණ මතක නැත්නම් ලක්ෂණ දෙකක් නෑ. ලක්ෂණ දෙකක් අහනකොට ලියන්න. තනි පුද්ගල ව්‍යාපාරයේ ලාභය තනි විමුක්ති විඳිනවා ව්‍යාපාරික විසින් ලාභය තනි විමුක්ති. එහෙනම් අයිතිකාරය එක්කෙනයිනේ එක අයිතිකාරයෙන්නේ. ඒතකොට ලාභය තනි විමුක්ති වෙනවා. ඒ වගේම අලාභයත් තනි විමුක්ති වෙනවා. ලක්ෂණ දෙකයි. ලක්ෂණ දෙකයි යහන්නේ. එතකොට මොකද කියන්නේ? ලාභයත් තනි විමුක්ති වෙනවා. අලාභයත් තනි විමුක්ති වෙනවා. හරිද උත්තරේ? හරි. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් නැහැ. අපිට කියන්නේ අයිතිකාරයට හිතෙන්න පුළුවන් මේ ව්‍යාපාරේ වහලා දාන්න. එතකොට අයිතිකරු මේ ව්‍යාපාරේ වහලා දානවා. එයා දිගට පවත්වාගෙන යන්න ඕන පවත්වාගෙන යනවා. එතකොට මේකට ව්‍යාපාරයේ අයිතිකරුගේ කැමැත්ත අනුව තමයි මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නේ. එතකොට අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒ වගේම ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. මේ තනි පුද්ගල ව්‍යාපාර මේ සංස්ථාපේ සමාගම් ඒ වගේ දේවල් නම් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. නමුත් මේ කේවල ස්වාමී ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. නමුත් ව්‍යාපාරයේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා. දැන් කමල් කියන අයිතිකාරයයි ව්‍යාපාරේ අපි හිතන්න කමල් ස්ටෝස් කියන කමල් ස්ටෝස් කිය පවත්වාගෙන යනවනම් මේක ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. හරිද? මේක ලියාපදිංචි කරන්නත් පුළුවන් අපි නැතුව ඉන්නත් පුළුවන්. අපි මෙහෙම ඉන්නත් පුළුවන් මෙහෙම ඉන්න පුළුවන්. නමුත් මේක කමල්ගේ කඩේ අපි හිතන්නකෝ මොකක්ද දාන්නේ? KL ස්ටෝස් කියලා තිබ්බොත් මොකද්ද කරන්න ඕනේ? මේ කඩේ ලියාපදිංචි කරන්න ඕනේ. ඒකට හේතුව ව්‍යාපාරයෙන් නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් අපි ඒක ලියාපදිංචි කරන්න ඕනේ. එතන මොකද්ද මේකට කියන්නේ උඩ? KL ස්ටෝස් එක අපි අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනේ. ඒකට හේතුව 1918 ව්‍යාපාර නාම ආඥා පනත. ව්‍යාපාර නාම ආඥා පනත. ඒ පනතෙන් කියනවා අපිට මොකද්ද? ව්‍යාපාරේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනිලු. හරි. මේකට බලමු. දැන් මේ කේවල ස්වාමී ව්‍යාපාර වල ලක්ෂණ අපි කතා කරේ. කේවල ස්වාමී ව්‍යාපාර ලක්ෂණ මොනවාද? අයිතිය තනි පුද්ගලයෙක් විසින් ගන්නවා. වගකීම අසීමිතයි. නෛතික පුද්ගලභාවයක් නැහැ. ලාභය තනි විමුක්ති විඳිනවා. අලාභය තනි විමුක්ති විඳිනවා. ඒ කියනීම ඒ වගේම ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. මේ වගේ ලක්ෂණ දෙකක් ලියවනවා. ඔය කට්ටියට ලකුණු දෙකක් ඉබේම හම්බ වෙනවා. ඊළඟට කියනවා පහත සිද්ධිය පහසනා ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. පහසනා ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න.
මේ ප්‍රකාශ හතරක් තියෙනවා. ප්‍රකාශ හතර. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස් දෙවෙනි දෙකේ රෝමිලකන් දෙකේ කොටස් හතරක් දීලා තිනවා. අයන්න ආයන්න යන්න ඊයන්න. මෙමගල කොටස් හතරක් තියෙනවා. කොටස් හතර අපිට හරිද වැරදිද කියලා කියන්න තියෙන්නේ. මේක ඔකට ඔය හරි වැරදි දාන්න ඒවා මේකේ සත්‍ය කියලා ලියන්න තියෙන්නේ. ඔකට සත්‍ය නම් සත්‍ය කියලා ලියන්න, අසත්‍ය නම් අසත්‍ය කියලා ලියන්න. නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ ඔකට. ඔකටට සත්‍ය අසත්‍ය කියන දක්වන්න එකට හරි වැරදි දාලා තිබ්බොත් ඔකට ලකුණු ඒ දෙකම කැපෙනවා. සාමාන්‍යයෙන් ඉලක්ක ගුරුවරු නම් දෙනවා. නමුත් බොහෝ විට ඔකට්ටියගේ ලකුණු කපනවා. එතකොට ඔකට්ටිය හරිද දැකින් කියතරන්නේ නැහැ. ඔකට්ටියගේ ලකුණු නැත්තම් මේක කියලා දෙනවා පාසනා ප්‍රකාශ සත්‍ය සත්‍යක දක්වන්නලු. අයන්නේ කියන මිනිස් අවශ්‍යතා සීමිත වන අතර මිනිස් උවමනා සංකීර්ණ වේ. මිනිස් අවශ්‍යතා සීමිතයිලු ඒ වගේම මිනිස් උවමනා සංකීර්ණයිලු. හරිනේ. මොකක්ද කියන්නේ? මිනිස් අවශ්‍යතා සීමිතයි. හරි. මම කියවන මිනිස් අවශ්‍යතා පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි මිනිස් අවශ්‍යතා තියෙන්නේ. ඒ වගේම ඒක හරි. ඊළඟට කියනවා ඒකෙම කියනවා මිනිස් උවමනා සංකීර්ණ. මිනිස් උවමනා සංකීර්ණ. හරිනේ. හේතුව ඇයි? දැන් අපිට කියන්න පුළුවන්ද මගේ තියෙන අවශ්‍යතා උවමනාවද ඔකට ටික තියෙන කියලා? මම ආහාර සපුරා ගන්න කැමති රයිස් වලින්. නමුත් ඔයාලා කැමති කොත්තු වලින්. ඒ කියන්නේ මම අඳින්න පුළුවන් මම අඳින්න කැමති ටී-ෂර්ට්, ඔය කට්ටිය අඳින්න කැමති ෂර්ට්. මම අඳින්න කැමති කලිසා, ඔය කට්ටිය අඳින්න බෑ සරම්. ඔය වගේ ඔය කට්ටිය මගේ අවශ්‍යතාව වෙනයි, ඔය කට්ටිය මගේ උවමනාව වෙනයි, ඔය කට්ටියගේ උවමනාව වෙනයි. එතකොට මොකද්ද? මිනිස් අවශ්‍යතා සීමිතයි. ඒ වගේම මිනිස් උවමනා කියන දේවල් සංකීර්ණයි. එක්කෙනෙක් අපිට සංසන්දනය කරලා අපිට හිතන්න බෑ මෙයා කැමති මේවට. ඒ හින්දා ඒවා සංකීර්ණයි. දෙකේ ඒකට උත්තරේ සත්‍යයි. කියන ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්න පුළුවන්. ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය තුළින් ව්‍යාපාරයේ අවස්ථා හඳුනා ගන්න පුළුවන්. ඕකට දන්නවා සදුවත විශ්ලේෂණය කියන. මොකද්ද මේ සදුවත විශ්ලේෂණය කියන්නේ? මොකද්ද මේ සදුවත විශ්ලේෂණය කියන්නේ? සදුවත විශ්ලේෂණය කියන්නේ මොකක්ද? සයන්නෙන් කියන්නේ මොකක්ද? ශක්තිය. දුයන්නෙන් කියන්නේ දුර්වලතා. අයන්නෙන් කියන්නේ අවස්ථා. තයන්නෙන් කියන්නේ තර්ජන. මේ සදුවත විශ්ලේෂණය කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හරි ව්‍යාපාරය පවත්වාගෙන යද්දී හරි ව්‍යාපාරයේ අවසාන කරන්න හරි ඔය කට්ටියක් බලනවා සදුවත විශ්ලේෂණය කියලා එකක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ අවස්ථා, තර්ජන, ශක්තිය, දුර්වලතා හඳුනා ගන්න අපි කරනවා මේ සදුවත විශ්ලේෂණය කියලා එකක්. එතකොට මේකේ මේ ශක්තියනා දුර්වලතා. මේ ශක්තියනා දුර්වලතා කොහොමද හටගන්නේ කොහෙන්ද? අභ්‍යන්තරේ ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙන් හට ගන්නවා අපිට ශක්තියනා දුර්වලතා කියන ඒවා. ඒ වගේම අවස්ථා තර්ජන කියන දේවල් අපිට හටගන්නේ කොහෙන්ද? බාහිර පරිසරයෙන්. අපිට ශක්තියනා දුර්වලතා හට ගන්නවා අභ්‍යන්තර පරිසරයෙන්. ඒ වගේම තර්ජන හා අවස්ථා හටගන්නේ කොහෙන්ද? බාහිර පරිසරයෙන්. ඒ කියන්නේ මොකද්ද? ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ඔකට හිතන්න අපිට ව්‍යාපාරයේ අභ්‍යන්තර ශක්තියින් මොනවද? අභ්‍යන්තරයෙන් හට ගන්න ශක්තිය. අපිට දක්ෂ කළමනාකරුවෙක් ඉන්නවා. දක්ෂ සේවකයෝ ටිකක් ඉන්නවා. ඊට පස්සේ හැමදාම වැඩ දෙන සේවකයෝ ටිකක් ඉන්නවා. වගේ දේවල් තියෙනවා අපිට ව්‍යාපාරයේ ශක්තියන්. ව්‍යාපාරේ වැඩ කටයුතු ඉක්මනින් කරගන්න පුළුවන්. ව්‍යාපාරයට පහසුයි. ව්යාපාරේ ඒ කියන්නේ පාරිභෝගිකයත් එක්ක හොඳට කටයුතු කරනවා. ව්‍යාපාරේ විකුණුම වැඩි වෙනවා වගේ දේවල් අපිට ශක්තියින් විදියට ගන්න පුළුවන්. ඒ වගේම ඒකේ අනිත් පැත්ත. කළමනාකරුවොත් අදක්ෂ කළමනාකරුවෝ ඉන්නවා. ඊට පස්සේ අදක්ෂ සේවකයෝ ඉන්නවා. ගනුදෙනු කරුවොත් එක්ක කටයුතු කරන්න දන්නේ නැති සේවකයෝ ඉන්නවා. වගේ දේවල් දිනනවා මොනවද? ඒවත් ව්‍යාපාරයේ දුර්වලතාව. ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න බෑ. ව්‍යාපාරයේ දුර්වලතාවය.
එතකොට ඒවා දුර්වලතා. ඒකේ හටගන්නේ කොහෙන්ද? ව්‍යාපාරයේ අභ්‍යන්තරේ. හරි. ඒ කියන්නේ ශක්තිය. අපිට ව්‍යාපාරයට ඇත්තටම පවත්වාගෙන යන්න අපිට ශක්තියක් වෙනවා නේද? ඒක ව්‍යාපාර ශක්තියක් කියනවා. ඒක අපිට ව්‍යාපාරේ පවත්වාගෙන යන්න බැහැ අපිට පහළට කඩා වැටෙනවා. අපි ඒක කියනවා දුර්වලතාවයක් කියලා. ඊළඟට මේ කියන අවස්ථා තර්ජන. අවස්ථා තර්ජන කියන්නේ මොනවද? අවස්ථා තර්ජන කියන්නේ ව්‍යාපාරේ මොනවද අවස්ථා තර්ජන කියන්නේ මොනවද කියන්නේ? අවස්ථා තර්ජන අවස්ථා තර්ජන මොනවද කමෙන්ට් එකක් දාන්න බලන්න අවස්ථාවක් කියන්නේ මොකක්ද කියන්නේ කියලා. හරි අවස්ථා කියන්නේ මොනවද? අවස්ථා කියන්නේ මොනවද? අවස්ථා කියන්නේ ව්‍යාපාරයට බාහිරින් අට ගන්න දේවල්. අපි හිතන්නේ ව්‍යාපාරයේ වෙළඳපොලේ සිටිනකොට ව්‍යාපාරයේ වෙළඳපොලේ අපේ තරංකරුවෙක් වෙළඳපොලෙන් ඉවත් කරනවා. එයා බංගලොත් වෙලා කියන්නේ වෙළඳපොලෙන් ඉවත් කරනවා. එතන මොකද්ද වෙන්නේ? අපිට ශක්තියක් ඇති වෙනවා. හේතුවෙන් දැන් අපිට එයා තරංකරුවෙක් ඉවදෙන අපේ වාහන වාසිකාව විකුණන තරංකරුවෙක් ව්‍යාපාරයෙන් ඉවත් කරනවා. එතන මොකද වෙන්නේ? ව්‍යාපාරයට ශක්තියක්. හේතුව එයාගේ ගනුදෙනු කරුවෝ ටිකත් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒතර අපේ ගනුදෙනු කරුවන් ගන්න වැඩි වෙනවා. අපේ විකුණුම් වැඩි වෙනවා. වගේ දේවල් අපිට ගන්න ඕනේ. ඒතකොට අපිට ඒක අවස්ථාවක්. අපි ඒක හොඳට කළමනාකරණය කරලා අපි ඒක කටයුතු කරොත් අපිට මොකක්ද තියෙන්නේ? අපි ඒක හොඳට කළමනාකරණය කරලා අපිට ව්‍යාපාරයේ විකුණුම් වැඩි වෙනවා. ඒ වගේම ගනුදෙනු කරුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ව්‍යාපාරයේ කීර්තිය වැඩි වෙනවා වගේ දේවල් අපිට ගන්න පුළුවන්. තර්ජන මොනවද ගන්න පුළුවන්? තව වෙළඳපොළේ තරංකරුවෝ පිවිසිනවා. අපේ භාණ්ඩාසය විකුණන තරංකරුවෝ පිවිසිනවා. සැපයුම් කරුවෝ වෙළඳපොළෙන් ඉවත් වෙනවා. අපිට බදු ගහනවා. ඊට පස්සේ රජයෙන් බදු ගහනවා. ඊට පස්සේ ගනුදෙනු කරුවෝ අපි ගැන අවලාද ගැන අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කරනවා. වගේ දේවල් කරොත් කොහමද? ඒ වගේ දේවල් කරොත් මොකද වෙන්නේ? ඒ වගේ දේවල් කරොත් අපේ ව්‍යාපාරයේ කීර්තිය අඩු වෙනවා, විකුණුම් අඩු වෙනවා, ලාභ අඩු වෙනවා, වෙළඳපොළ කොටස අඩු වෙනවා, ගනුදෙනු කරුවන්ගේ තෘප්තිය අඩු වෙනවා. වගේ ගොඩක් දේවල් එනවා. ඒකෝට ඒවා අපිට මොනවද? තර්ජන. අපිට වැඩ කටයුතු කරන්න බෑ. අපිට මඩ ගහනවා. ඔකට කියන්නේ මඩ ගහනවා කියන්නේ. ඒ වගේ තමයි අපිට ඒවා තර්ජන. එතකොට මේ අවස්ථා ශක්තියින් දුර්වලතා අභ්‍යන්තරයෙන් පරිසරයෙන් හට ගන්නවා වගේම අවස්ථා තර්ජන හට ගන්නේ කොහෙන්ද? බාහිර පරිසරයෙන්. මේකේ මොකක්ද කියන්නේ? ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනය තුලින් ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම. නෑ. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ අධ්‍යයනය තුලින් හඳුනා ගන්න පුළුවන් මොනවද? ශක්තියින් හා දුර්වලතා විතරයි. බාහිර පරිසරයේ අධ්‍යයනයෙන් තමයි අපිට අවස්ථා තර්ජන කියන දේවල් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේකේ උත්තරේ වැරදි. දෙකේ උත්තරේ සත්‍යයි.
අපි ගත්තා මොකක්ද දෙකට උත්තරේ වැරදි. අපි බලමු තුන. තුනේ කියනවා නිෂ්පාදන ව්‍යාපාරයක ගොඩනැගිල්ල නිෂ්පාදන සාධකයක් කරන භූමියට ඈත්ති. නිෂ්පාදන ව්‍යාපාරයක ගොඩනැගිල්ල නිෂ්පාදන සාධකයක් වන භූමියට ඈත්ති. මේක වැරදි. ඒකට හේතුව දන්නවද? අපිට භූමිය හඳුනා ගන්න පුළුවන් කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරයක සාමාන්‍යයෙන් ගොඩනැගිල්ල ගන්න භූමියට. නමුත් මේක ගන්න නැති හේතුව දන්නවද? අපි මේක කියලා නෑ ව්‍යාපාරයේ අයිතිකරුගේ අයිතිය තියෙනවා. මේක අයිතිකරුගේ අයිතිය නැද්ද? ඔය කිසි දෙයක් කියලා නෑනේ. මේකේ ව්‍යාපාරයක නිෂ්පාදන ව්‍යාපාරයේ ගොඩනැගිල්ල නිෂ්පාදක සාධකයක් කරන භූමියට ඈත් වෙන්නේ නෑ. මේක අසත්‍යයි. මේක ව්‍යාපාරයේ අයිතිකරුගේ නම් අපිට ඒක ගන්න පුළුවන්. මොකද්ද? භූමියට. නැත්තම් අපිට ගන්න බෑ හේතුව මේක අපේ අයිතිකරුගේ නෙවෙයි වෙන්න පුළුවන්. අපි කුලියට ගත්තා වෙන්න පුළුවන්. අපිට කුලිය අවසානයේ මොකද්ද? කුලිය අවසානයේ අපි මේක කියන්නේ කුලියට ගත්ත කාලය අවසානයේ අයිතිකාරීත්වය හැරෙනවා නියම අයිතිකරු. එතකොට මේක භූමියට ඈත් වෙන්නේ නැහැ. ඊළඟ ඊ කියනවා ව්‍යාපාර සංවිධාන එහි හිමිකාරීත්වය අනුව ඒක පුද්ගල හවුල් ලෙස වර්ග කර දක්වයි. හිමිකාරීත්වය අනුව ව්‍යාපාරවල හිමිකාරීත්වය අනුව හිමිකාරීත්වය මොකද්ද? ව්‍යාපාරවල හිමිකාරීත්වය අනුව කොටස් දෙකකට මොකක්ද බලන්න දෙන්නේ? පෞද්ගලික අංශයේ ව්‍යාපාරය පොදු රාජ්‍ය වගේ අංශ ව්‍යාපාර විදිහට කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේක වැරදිනේ. කේවල ස්වාමී හා ඕල් කියන්නේ මොනවද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර. එතකොට මේකට උත්තරේ වැරදි. හරි. මේකට උත්තරේ පළවෙනි එකට හරි, දෙවෙනි එකට වැරදි, තුන්වෙනි එකත් වැරදි, හතරත් වැරදි. හරි. දෙකේ තුන. හරි. ඒ අපිට පොදුයි රාජ්‍යය කියලා පොදු එක හිමිකාරීත්වය අනුව වර්ග කරනකොට පෞද්ගලික අංශයයි රාජ්‍ය අංශය නැතොත් පොදු අංශය කියලා වර්ග කරන්න පුළුවන්. හරි. තුනේ කියන පහත දැක්වෙන්නේ 10 ශ්‍රේණියේ ඉගෙනු ලබන සුදත් සිදු කරන ලබන කාර්ය දෙකකි. පහත දැක්වෙන්නේ 10 ශ්‍රේණියේ ඉගෙනු ලබන සුදත් සිදු කරන ලබන කාර්ය දෙකකි. මාර්ගගත ඔන්ලයින් ක්‍රමයට ව්‍යාපාර අධ්‍යයන විෂයයට අදාළ පාඩමකට සහභාගී වීම. මාර්ගගත ක්‍රමයට ව්‍යාපාර අධ්‍යයන විෂයයට අදාළ පාඩමකට සහභාගී වීම. දෙකේ කියනවා නැගණිය සමග ගිටාරය වාදනය කිරීම.